ඔන්න ඉතින් අද කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් කතා බහ කරන මේ ලෝකයේ වැඩිම ආරක්ෂාවක් දරන ජනාධිපතිවරුන් කවුද කියලා බලන්න. ඉතින් අපි බලමු මේ වීඩියෝකින් මේ ලෝකයේ වැඩිම ආරක්ෂාවක් ලබා දෙන ජනාධිපතිවරුන් 5 දෙනා කවුද කියලා බලන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියනවා මගේ channel එක තව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, අනිවාර්යයෙන්ම comment කරන්න කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. කවුද වැඩිම ආරක්ෂාවක් දෙන ජනාධිපතිවරු කියලා බලන්න. චීනයේ ජනපති ෂී ජින්පින්. චීනය කියන්නේ ලෝකයේ වැඩිම හමුදා සංඛ්‍යාවක් ඉන්න රට. මිලියන ගණනක් සොල්දාදුවන් එතුමාගේ අනසකට යටත් වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේම චීනයේ ආර්ථිකයත් ලෝකයේ බලවත්ම ආර්ථිකයන්ගෙන් එකක්. ඉතින් මේ සියලු දේ නිසා එතුමාට තියෙන ආරක්ෂක බලය ඉතාමත් විශාලයි. එතුමා යන ඕනෑම තැනකට දැඩි ආරක්ෂාවක් ලැබෙනවා. රාජ්‍ය ආරක්ෂාවට අමතරව එතුමාට පක්ෂයේ විශේෂ ආරක්ෂක කණ්ඩායමකුත් ඉන්නවා කියලා තමා ආරංචි. වැඩි දේශපාලන වාතාවරණයත් එක්ක එතුමාගේ ආරක්ෂාව ඉතාම වැදගත්නේ. ඉතින් එතුමා ගැන කතා කරද්දී චීනයේ තියෙන දැඩි පාලන ක්‍රමයත් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන. ඉතින් එතුමාට තියෙන බලය ඉතාමත් පුළුල්. චීනයේ කමියුනිස්ට් පක්ෂය කියන්නේ ඉතාමත් සංවිධානාත්මක බලයක්. ඉතින් ඒ හින්දා එතුමාගේ ආරක්ෂාව කියන්නේ රාජ්‍ය රහසක් වගේ දෙයක්. එතුමාගේ ගමන් බිමන් වලදී පාරවල් වහනවා, විශේෂ ආරක්ෂක නිලධාරීන් යොදනවා කියන දේවල් අපි අහලා තියෙනවා. ඉතින් ඒ වගේම චීනයේ තාක්ෂණික දියුණුවත් එක්ක එතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් අතිනවීන තාක්ෂණ පාවිච්චි කරනවා ඇති. ඉතින් මෑත කාලයේ චීන ජාත්‍යන්තර බලයත් වැඩි වෙලා තියෙන හින්දා එතුමාගේ ආරක්ෂාව ලෝකයේම අවධානය දිනාගෙන තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් ඇත්තම කිව්වොත් හිටපු ජනාධිපති. ඉතින් හිටපු හෝ දැන් ඉන්න ඇමරිකානු ජනාධිපතිවරයා කියන්නේ ලෝකයේම බලවත් නායකයන්ගෙන් කෙනෙක්. ඉතින් එතුමාට රහස් පොලිස් විශේෂ ආරක්ෂක කණ්ඩායමක් ඉන්නවා. මේ කණ්ඩායම ජනාධිපතිවරයාගේ සහ එතුමාගේ පවුලේ අයගේ ආරක්ෂාව පැය 24 පුරාම තහවුරු කරනවා. නවීන තාක්ෂණික යුතු වාහන, සන්නද්ධ නිලධාරීන් වගේම හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න පුහුණු කරපු විශේෂඥයොත් මේ කණ්ඩායමේ ඉන්නවා. ඒ වගේම ඇමරිකානු හමුදාව ලෝකයේ ඕනෑම තැනක මෙහෙයුම් කරන්න පුළුවන් බලවත් හමුදාවක්. ලෝකයේ බොහෝ දේශපාලන තීරණවලට ඇමරිකානු ජනාධිපතිගේ මතය බලපාන හින්දා එතුමාගේ ආරක්ෂාව ඉතාම තීරණාත්මකයි. ඇමරිකානු ජනාධිපති කියන්නේ ලෝකයේ නිදහස් ලෝකයේ නායකයා විදියටත් සැලකනවා. ඉතින් ඒ එතුමාට තියෙන බලය ඉතාමත් වැඩි හින්දා. ඉතින් ඒ වගේම ඇමරිකාවේ ඉතිහාසය දිහා බැලුවොත් තර්ජනය එල්ල වුණු අවස්ථා ගොඩක් තියෙනවා මේ ජනාධිපතිවරුන්ට. ඉතින් ඒ නින්දම රහස් පොලිසිය ඒකකයක් ජනපතිගේ ආරක්ෂාව ගැන ඉතාමත්ම සැලකිලිමත් වෙනවා. රුසියාවේ ජනාධිපති ව්ලාදිමිර් පුටින්. පුටින් කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ රුසියාවේ බලය ඔබවන නායකයෙක්. ඉතින් එතුමාගේ පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ රහස් තොරතුරු පැතිරෙනවා. ඊටමත් දැඩි ආරක්ෂක වළල්ලකින් එතුමා වට වී ඉන්නවා කියලා තමා කියන්නේ. ඉතින් එතුමාගේ ආරක්ෂාවට ෆෙඩරල් ආරක්ෂක සේවය කියන විශේෂකයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේකගේ ජනාධිපතියාගේ සියලුම ගමන් බිමන් සහ එතුමාගේ ආරක්ෂාව තහවුරු කරනවා. රුසියාවේ තියෙන සංකීර්ණ දේශපාලන තත්ත්වයත් එක්ක එතුමාගේ ආරක්ෂාව ඉතාම වැදගත්නේ. ඉතින් පුටින්ගේ පෞද්ගලික ජීවිතය වගේම එතුමාගේ ආරක්ෂාවත් බොහෝ වෙලාවට රසිකතයි. එතුමා හිටපු ඔත්තුකරුවෙක් නිසා ආරක්ෂා ගැන එතුමාට හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් එතුමා යන ඕනෑම තැනක ඉතාමත් දැඩි ආරක්ෂක පියවර අරගෙන තියෙනවා. වාර්තා වෙන විදිහට එතුමාට බොඩිගාර්ඩ්ලා කණ්ඩායම් කිහිපයක්ම ඉන්නවා. ඉතින් ඒ අය සටන් කලාවන් සහ විවිධ ආරක්ෂක ක්‍රම ගැන හොඳට පුහුණු වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේම එතුමා පාවිච්චි කරන වාහන පව විශේෂයෙන් සන්නද්ධ කරලා තියෙනවා කියලා තමා ආරංචි මාර්ග පවසන්නේ. ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි. ඉන්දියාවේ අගමැති කියන්නේ විශාල ජනගහනයක් ඉන්න රටක නායකයා. එතුමාට ඉහළ පෙළේ ආරක්ෂක විධාන යොදවලා තියෙනවා. ඉතින් විශේෂ ආරක්ෂක බලකායක් එතුමාගේ ආරක්ෂාව වෙනුවෙන්ම කැප වෙලා ඉන්නවා. මේ කණ්ඩායම අති නවීන ආයුධ නිසා තාක්ෂණික සමන්විතයි. ත්‍රස්තවාදී තර්ජන සහ විවිධ දේශපාලන අස්ථාවරයෙන් තියෙන රටක නායකයෙක් විදිහට මෝදිගේ ආරක්ෂාව ඉතාම වැදගත්. ඉතින් ඉන්දියාව කියන්නේ විවිධ සංස්කෘතින් සහ ආගම් තියෙන රටක්. ඒ වගේම දේශපාලනික වශයෙන් සංවේදී ප්‍රදේශයක් තියෙනවා. ඉතින් ඒ නිසා අගමැතිගේ ආරක්ෂාව ඉතාම වැදගත්.
විශේෂ ආරක්ෂක බලකාය ගැන ඉන්දියාව ඉහළම් පෙරේ ආරක්ෂක ඒකකයක්. ඉතින් මේ කණ්ඩායමන නිලධාරින් ඉතාමත් දැඩි පුහුණුවක් ලබලා තියෙන. ඉතින් අගමැතිකේ ගමන් බියන්වලදී ඔවුන්ගේ ඉතාමත් විවිධ ආරක්ෂක සැලැස්මවල් ක්‍රියාත්මක කරනවා. වාහන පෙළ හයිසි ප්‍රචිකාර කණ්ඩායම වගේ දේවල් ඒ අතර වෙනවා කියලා තමා සඳහන් වෙලා තියෙන්නේ. සෞදි අරාබිය රජතුමා සල්මාන් බින් අබ්දුල් අසීස් අල් සෞද්. සෞදි අරාබිය ගැන මැද පෙරදිග තෙල් සම්පතකින් පිච්ච ධනවත් රටක්. එයාට රජතුමා විදිහට රාජකීය ආරක්ෂක බලකායක් ඉන්නවා. මේ බලකායට අති නවීන ආයුධ සහ උපකරණ තියෙනවා. ඒ වගේම රජතුමා සතු විශාල ධනයක් තියෙන හින්දා පෞද්ගලිකව පවා දැඩි ආරක්ෂාවක් සපයගෙන ඉන්නවා. මැද පෙරදිග තියෙන භූ දේශපාලනික තත්ත්වයන් එක රජතුමාගේ ආරක්ෂාව ඉතාම වැදගත්. ඉතින් සෞදි අරාබියේ රජතුමා කියන්නේ ඒ රටේ රාජ්‍ය ናයකයා වගේම ආගමික නායකයෙක් වෙනවා. ඉතින් ඒ හින්දා එතුමාගේ ආරක්ෂාව ඉතාම වැදගත්. රාජකීය ආරක්ෂක බලකාය කියන්නේ විශාල සහ හොඳින් සන්නද්ධ ඒකකයක්. ඉතින් මේ ඒකකය මෙතුමාගේ පෞද්ගලික ආරක්ෂාව වගේම රාජ්‍ය ආරක්ෂාවලටත් දායක වෙනවා. ඉතින් ඒ වගේම සෞදි අරාබියේ තියෙන භූදේශපාලනික තත්ත්වයත් එක්ක රජතුමාට විවිධ තර්ජන එල්ල වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා එතුමාගේ ආරක්ෂාව විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඔන්න ඉතින් ඔහම තමා ලෝකේ වැඩිම ආරක්ෂාවක් තියෙන ජනාධිපතින් පස් දෙනා ගැන අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් අපි තවත් දවසක මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ගිහින් බලන් හිටපුවාලා හැමෝටම ගොඩක් ස්තුතියි.